අපි අද පන්තිය ආරම්භ කරමු. එහෙනම් හැමෝටම ආයුබෝවන්. පුතේ අපි පළවෙනි පාඩමෙන් සාකච්ඡා කරන්නේ ව්‍යාපාරයක් කියන්නේ මොකක්ද කියන එක පිළිබඳව. අපි ප්‍රශ්නේ තියෙන්නේ ව්‍යාපාර යනුවෙන් අදහස් කරන්නේ කුමක්දයි දක්වා ව්‍යාපාර වර්ගීකරණය සුදුසු ගැලීම් සටහනක් ආධාරයෙන් දක්වන්න කියලා කියනවා. ඒක තමයි අපේ පළවෙනි ප්‍රශ්නේ. තේරුණාද? අපේ පළවෙනි ප්‍රශ්නේ ඒක. හරි මේ බලන්න හැමෝම. දැන් අද නම් වෙලාව 8:05 නේද? දැන් ඔයා හෙට වගේ අම්මා ඔයාට කියනවා පුතේ මේ මට අපිට ගෙදරට ගේන්න පරිප්පු කිලෝ එක්කුයි බෝංචි කිලෝ එක්කුයි හාල් කිලෝ එක්කුයි ගේන්න කියලා දැන් ඔයාට කියනවා. ඔයාට කියනවා පුතේ මෙන්න මේවා ගේනින් කියලා. ඔයාත් කියනවා අම්මේ මට සල්ලි කීයක් දෙනවද? අම්මට කියනවා මට අම්මේ සල්ලි දෙන්නකෝ මං ගෙනලා දෙන්නම් කියලා කියනවා. ඔයා ළඟම කඩේකට තමයි යන්නේ. මම ඔයාගෙන් ප්‍රශ්නයක් අහනවා මේ ඇයි අම්මා පරිප්පු ගේන්න කිව්වේ? ඇයි අම්මා බෝංචි ගේන්න කිව්වේ? ඇයි අම්මා හාල් ගේන්න කිව්වේ? ඔයාගේ අවශ්‍යතාවයක් අම්මලාගේ අවශ්‍යතාවයක් ඉටු කරගන්න. ඇත්තම කියනවා කන්නනේ. දැන් අවශ්‍යතාවයක් ඉටු කරගන්න. අවශ්‍යතාව හෝ වමනා ඉටු කරගන්න. ඔයාගේ අවශ්‍යතාවයක් හෝ වමනාවක් ඉටු කරගන්න. ඊට පස්සේ ඔයා කියනවා අම්මේ මේ BS වල ලියපු මේ රිවිෂන් එකට මේ ගත්ත මේ පොඩි පොතක් තිබ්බා ඒක අම්මේ මේ පොඩක් ඉවරයි මං පොතකුත් ගන්නද? අන්න ඔයාගේ අවශ්‍යතාවයක් ඉටු කරගන්න. ඔයාගේ අවශ්‍යතාවයක්. අම්මා කියනවා පුතේ ගන්න කියලා. අම්මා මම පෑනකුත් ගන්නවා. ගන්න කියලා කියනවා. දැන් ඔයා මතක තියාගන්න ඕකේ තියෙන පළවෙනිම දේ තමයි අවශ්‍යතාව වමනා ඉටු කරගන්න. ඔයාගේ අවශ්‍යතාවයක් ඉටු කරගන්න. හොඳයි. අවශ්‍යතාව වමනා ඉටු කරගන්න. අවශ්‍යතාව වමනා ඉටු කරගන්න. අවශ්‍යතාව වමනා. මේක පැති කිහිපයකින් කියලා දෙනවා. හොඳයි. ඊට පස්සේ දැන් ඔයා කඩේට යනවා. කඩේට ගියාට පස්සේ මුදලාලිගෙන් අහනවා මේ මුදලාලි මේ පරිප්පු කිලෝ එකක් දෙන්නකෝ කියලා කියනවා. කිරලා දෙනවා. මුදලාලි බෝංචි කිලෝ එකකුත් දෙන්නකෝ. කිරලා දෙනවා. මුදලාලි හාල් කිලෝ එකක් නැහැ. හාල් කිලෝ එකක් නෑ පුතා. ග්‍රෑම් 750ක් විතර දෙන්නද? ග්‍රෑම් 750ක් දෙන්නකෝ අංකල් කියලා කියනවා. මුදලාලි මට පොතකුත් දෙන්නකෝ කියලා කියනවා. අන්න දැන් ඔයාට දෙනවා බඩු ටික. ඔයා බඩු ටික ගත්තට පස්සේ එකපාරම ගෙදර එනවද? නෑ. ඔයාට සල්ලි දෙන්න බඩු ටික අරගෙන එකපාරම ගෙදර ගිහුව මුදලාලි පන්නේ ගෙදරට. ඔයා මොකද කරන්නේ? සල්ලි දෙනවා මුදලාලිට. අන්න බලන්න. හරි ඔයා සල්ලි දෙනවා මුදලාලිට. මුදලාලියෙන් අහනවා ගාණ කීයද මුදලාලි? 1500ක් කියලා කියනවා. එතකොට එයා ඔයාගේ අවශ්‍යතා ඉටු කරන්නේ එයා ලාභයක් තියාගෙන පුතා. එයා ඔයාගේ අවශ්‍යතා ඉටු කරන්නේ යම්කිසි ලාභයක් තියාගෙන. ලාභයක් තියාගෙන තමයි ඔයාගේ අවශ්‍යතා ඉටු කරේ. ඒ කියන්නේ යම්කිසි මුදලක් තියාගෙන. අන්න අවශ්‍යතාව වමනා ඉටු කරන්න පුළුවන් එක පොයින්ට් එකක් තමයි ලාභය. මේ ඔතන මම නොකියපු කතාවක් කියන්නද? අම්මා දෙනවා රුපියල් 2000ක් නේ. ඔයා බඩු ටික ගන්නවා 1900යි. ඔයා කියන මුදලාලි මාමි මට දෙන්න තව චොකලට් එකක්. කීයද තියෙන්නේ? රුපියල් 50ට දෙන්න කියලා කියනවා. අන්න රුපියල් 50ට ගන්නවා. අම්මට කියන්නේ ගාණ කී කියලාද? 1900 කියලාද? බොරු කියන්න බෑ පුතේ 1950යි කියලා කියන්නේ. අම්මා දන්නේ නෑනේ. අම්මා කියනවා කමන්නේ මෙහෙමයි කියලා. එතනින් පොඩි ගාණක් විදිනවනේ. හැබැයි ඔයා චොකලට් එක ගත්තේ සල්ලි වලට කියන එක මතක තියාගන්න. අන්න ලාභයක් තියාගෙන තමයි කරන්නේ ඒක. අන්න බලන්න අවශ්‍යතාව වමනා ඉටු කරගන්න ලාභයක් තියාගෙන. සමහර අවස්ථාවලදී මේක මෙහෙම වෙන්න පුළුවන්. සමිති සංවිධාන, ක්‍රීඩා සංවිධාන ඔය වගේ දැන් ඔයාගේ අවශ්‍යතාවයක් ඉටු කරගන්න යනවා. සමිති සංවිධානයක හෝ ක්‍රීඩා සංවිධානයක. හරිද? දැන් අපි හිතමුකෝ මෙහෙම අවුරුදු දවස්වල එයාලා යම්කිසි ක්‍රීඩා උත්සවයක් සංවිධානය කරනවා. ක්‍රීඩා උත්සවයක් සංවිධානය කරාට පස්සේ හරි ඔයාලට එක එක ක්‍රීඩා තියෙනවා යන්න පුළුවන්. හරි? දැන් ඔයාගෙන් අපි හිතමුකෝ ලිස්සන ගහේ නගිනවා. ඔයා ලිස්සන ගහේ මැදක් නගිනකොට සල්ලි දුන්නද? එහෙම අහනවද? නෑ. ඔයාට කැමති තරම් ලිස්සන ගහේ නගින්න පුළුවන්. නැගලා කොඩිය අරන් ජයග්‍රහණය කරන්න පුළුවන්. හරි? අන්න බලන්න. හරි? දැන් කොට්ටපොර යනකොටත් එහෙමයි. ඒ කියන්නේ සමහර ව්‍යාපාර තියෙනවා පුතේ ලාභය පදනම් කරගත්තේ නැති ව්‍යාපාර. මේ වගේ අරමුණ ලාභය නෙවෙයි. අරමුණු
සමහරලාට මතක තියාගන්න මේ ලාභය නෙවෙයි නමුත් මතක තියාගන්න ලාභ ලබනවා. දැන් පාසලක් බලන්න. දැන් ඔයා යන පාසල බලන්නකෝ. දැන් ඔයා යන පාසල ගත්තම පුතේ ඔයා යන පාසලේ ඔයාගෙන් සල්ලි ගන්නවද? ඉස්සල්ලාම ගේට් එකකින් ඇතුළට එනකොට කො අද පාසල් ගාස්තුව රුපියල් 5000යි. එහෙම කියනවද? එහෙම කියන්නේ ඔයාට ඒ සර්විස් එක දෙන්නේ හරි ලාභයක් නොමැතිව. අන්න සමහර ව්‍යාපාර තියෙනවා අවශ්‍යතාව වමනා ඉටු කරගන්නකොට ලාභය පදනම් කරගන්නේ නැහැ. හැබැයි සමහර ඒවා තියෙනවා ලාභය පදනම් කරගන්න ඒවා. අන්න බලන්න අවශ්‍යතා වමනා ඉටු කරගන්න ලාභය පදනම් කරගෙන හෝ සමාජ සුබ සාධනය පදනම් කරගෙන සමාජ සුබ සාධනය සමාජ සුබ සාධනය පදනම් කරගෙන මේ මෙන්න මේ මොකක්ද එකක් කියනවනේ තව මේ ආර්ථික කටයුත්තක් ව්‍යාපාර කියලා කියන මොකද්ද මේ ආර්ථික කටයුත්තක් කියන්නේ අප්පා මොකද්ද මිනිස් අවශ්‍යතාව වමනා පැහැදිලිනවාට ඔයාට ඕන වෙන දේවල් තමයි ඔයා මිලදී ගන්න යන්නේ. දැන් ඔයා අර කඩේට යනවා මොනවද? මේ පොත් ගන්න නේද? බෝංචි ගන්න, පරිප්පු ගන්න, හාල් ගන්න. ඔයාට අවශ්‍ය හින්දා, ඔයාට ඕන හින්දා. ඔයා ගන්න යනවා. මුදලාලි සල්ලි දීලා තමයි දෙන්නේ ඈ. හැබැයි ඔයා වෙනම ඉතින් අම්මට හොරෙන් චොකලට් එකක් ගන්න අපි. ඒක පැත්තකට දාමු මේ. ඒක පැත්තකට කියන්නත් හොඳ නෑ අම්මා අහගෙන හිටියොත් ආයේ කඩේ යවන්න නැති වෙන්නේ. ඒතකොට මතක තියාගන්න ওই විදියට ඔයා ලාභයක් තියාගෙන තමයි ඕක කරන්නේ. තමයි මුදලාලි ලාභයක් තියාගෙන තමයි ඕක කරන්නේ. ඒතර ඔයා ඔය විදිහට මතක තියාගන්න ඒ භාණ්ඩය ගන්නවා අරන් ඔයාගේ අවශ්‍යතාවය වුණා ඉටු කර ගන්නවා. අන්න ලාභය තියාගෙන අවශ්‍යතාව වුණා ඉටු කරලා දෙනවා. සමහර වෙලාවට මතක තියාගන්න ඔය පාසල් පන්සල් හාමුදුරුවෝ බණ කියනවා. පළවෙනි බණ කියනකොට පින්වත් සියලු දෙනාගෙන් එකතු කරගන්න මුදල් පළවෙනි බණට එහෙම කියනවද නේ? එහෙම කියනවද? එහෙම කියන්නේ නැහැ. එහෙම කිසිම අවස්ථාවකදී කියනවද? පන්සිල් හැබැයි මෙහෙම දෙයක් වෙන්න පුළුවන්. දායක සභාව ඒ කියන්නේ ඔය ඉන්න සිල් සමාදන් වෙන කට්ටිය හරි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියද්දි සමහරලාට gedara තියෙන මස් වට්ටිය මස්මත් මේ හට්ටිය මතක් වෙනව වෙන්න පුළුවන්. අදින්නාදානා වේරමණී කියලා කිව්වම පන්සලේ පොල් වත්තේ තියෙන පොල් මතක් වෙනව වෙන්න පුළුවන්. හරි දායක සභාව. හැබැයි පන්සලේ හාමුදුරු කවදාවත් එහෙම කියනවද? පල්ලියක එක්කෙනා එහෙම කවදාවත් කියනවද? කවදාවත් කියන්නේ නැහැ පුතා. කිසිම අවස්ථාවකදී කියන්නේ නැහැ. අන්න සමාජ සුබ සාධනේ සමාජයට මෙහෙවරක් කරනවා. තේරුණාද කියනදී? අන්න බලන්න හරි අවශ්‍යතාව වමනා ඉටු කරගන්න ලාභය සහ සමාජ සුබ සාධනය පදනම් කරගත් ආර්ථික කටයුත්ත. මොකද්ද මේ ආර්ථික කටයුත්ත කියන්නේ? ආර්ථික කටයුත්ත කියන්නේ පුතා භාණ්ඩ හා සේවා නිෂ්පාදනය වෙන්න පුළුවන්. බෙදා හැරීම වෙන්න පුළුවන්. අලෙවිය වෙන්න පුළුවන්. අනුබද්ධ සේවා වෙන්න පුළුවන්. ඔන්න බලන්න. ඒ කියන්නේ ආර්ථික කටයුතු කියන්නේ මේ ඔක්කොගෙම එකතුව පුතේ. භාණ්ඩ නිෂ්පාදනය කරලා මිනිස්සුන්ගේ අවශ්‍යතාව වමනා ඉටු කරන්න පුළුවන්. මෙල්බර්න් බිස්කට් ආයතනයේ බිස්කට් නිෂ්පාදනය කරලා තමයි අවශ්‍යතාව වමනා ඉටු කරන්නේ. තේරුණාද කියන දේ? දැන් මේ පොත ගත්තම පුතේ මේ පොත ගත්තමත් මේ පොත් නිෂ්පාදනය කරලා තමයි අවශ්‍යතාව වමනා ඉටු කරන්නේ. මේ වතුර බෝතල් ගත්තමත් එහෙමයි. මේ වතුර බෝතල් නිෂ්පාදනය කරලා තමයි අවශ්‍යතාව වමනා ඉටු කරලා දෙන්නේ. අන්න බලන්න. නිෂ්පාදනය කරලා අවශ්‍යතාව වමනා ඉටු කරලා දෙන්න පුළුවන්. සමහරලාට බෙදා හැරීම් කරලා ඒ නිෂ්පාදනය කරපු එක බෙදා හරින්න පුළුවන්. මේ බෙදා හැරීමක් කරන්න පුළුවන්. පාරිභෝගිකයට බෙදා හැරීමක් කරන්න පුළුවන්. අන්න අවශ්‍යතාව වමනා ඉටු කරලා දෙනවා. මේක අලෙවි කරලා මතක තියාගන්න අවශ්‍යතාව වමනා ඉටු කරලා දෙනවා. අනුබද්ධ සේවා කියන එක අපි ඉස්සරහට කතා කරනවා පුතේ. මේවට අපි කියනවා උපකාරක සේවා කියලා. මොනවා කියලාද කියන්නේ? උපකාරක සේවා කියලා කියනවා. ඔන්න ඔය විදිහට ඔයා මතක තියාගන්න මිනිස් අවශ්‍යතාව වමනා තෘප්තිමත් කරන්න ලාභය සමාජ සුබ සාධනයේ සඳහා වූ ඕනෑම ආර්ථික කටයුත්තක් තමයි ව්‍යාපාර කියන්නේ. මිනිස් අවශ්‍යතාව වමනා තෘප්තිමත් කරගන්න ලාභය සමාජ සුබ සාධනය සඳහා වූ ඕනෑම ආර්ථික කටයුත්තක්. මතක් වෙන්න ඕන කඩේට ගිහලා බඩු ගන්න එක. මතක් වෙන්න ඕනේ පාසලක පන්සලට යන දේ. කඩේට ගිහලා බඩු ගන්න එක නම් ලාභය.
පාසල පන්සලකට යන එක නම් සමාජ සුබ සාධනේ. මේ ඔක්කොම අපේ අවශ්‍යතාව වෙනුවෙන් තමයි ඉටු කරන්නේ. අපේ අවශ්‍යතාව වුණා ඉටු කර ගැනීම සඳහා තමයි කරන්නේ. මේවා නිෂ්පාදනය කරන ඒවා වෙන්න පුළුවන්. මේවා බෙදා හරින ඒවා වෙන්න පුළුවන්. මේවා අලෙවි සඳහා වෙන්න පුළුවන්. පැහැදිලිද? ඕක තමයි පුතා ව්‍යාපාර කියලා කියන්නේ. ඒතර ව්‍යාපාර කියන එකට නිර්වචනය හදාගන්න පුළුවන්. ව්‍යාපාර කියන එකට නිර්වචනය හදාගන්න පුළුවන්. ව්‍යාපාර සමානයි මිනිස් අවශ්‍යතා වුවමනා ධන ලාභය ධන සමාජ සුබ සාධනය අපි කියන ආර්ථික කටයුතු කියලා. ආර්ථික කටයුතු. මේ ආර්ථික කටයුතු ගත්තම භාණ්ඩ හා සේවා නිෂ්පාදනය බෙදා හැරීම අලෙවිය අනුබද්ධ සේවා. ඕක තමයි පුතා අපි කියන්නේ ව්‍යාපාර කියලා. ඒතර ව්‍යාපාරයක් කියන්නේ මිනිස් අවශ්‍යතාව වමනා තෘප්තිමත් කරගන්න ලාභය හා සමාජ සුබ සාධනය සඳහා වූ ඕනෑම ආර්ථික කටයුත්තක්. ඕනෑම ආර්ථික කටයුත්තක් කියන එකේ අදහස තමයි භාණ්ඩ හා සේවා නිෂ්පාදනය, බෙදා හැරීම, අලෙවිය, අනුබද්ධිත සේවා. මොකද කියන්නේ? කොහොම බලන්න පැහැදිලි නම් yes කියලා මෙසේජ් එකක් දාන්න බලන්න. හරි. දැන් අපි තව දුරටත් මේක පොඩ්ඩක් පැහැදිලි කරගන්න තමයි හදන්නේ. තේරුණාද? හරි. එන්න මේ බලන්න අපි කතා කරොත් ව්‍යාපාර හැඳින්වීම. තේරුණාද? ඒතර ව්‍යාපාර හැඳින්වීම කියන කොටසේ ව්‍යාපාරයක් යනුවෙන් අදහස් කරන්නේ කුමක්දයි දක්වා සුදුසු ගැලීම් සටහනක් මගින් දක්වන්න කියලා කියනවනේ. ඔන්න බලන්නකෝ. ව්‍යාපාරයක් කියන්නේ මොකක්ද? සුදුසු ගැලීම් සටහනක් මගින් දක්වන්න. එතකොට බලන්න කියනවා මිනිස් අවශ්‍යතාව වමනා තෘප්තිමත් කර ගැනීම සඳහා බලන්න ලාභ ලැබීම හෝ නොලැබීමේ අරමුණින් පවත්වාගෙන යන ඕනෑම ආර්ථික කටයුත්තක්. හරිද? දැන් මේ ඕනෑම ආර්ථික කටයුත්තක්. ඒතකොට පුතේ දැන් මෙතන හරි මෙන්න මේ පොයින්ට් එක මේ මිනිස් අවශ්‍යතාව වමනා හරි ඕනෑම ආර්ථික කටයුත්තක් ලාභ ලැබීම හෝ නොලැබීම කියන එක. ඊට පස්සේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනයේ බෙදා හැරීම අලෙවිය අනුබද්ධිත සේවා කියන එක අපිට කියන්න පුළුවන්. දැන් පුතේ ඔයාලගේ ගෙදරට නිබන්ධන එන හින්දා මම මේ නෝට් එක ලියන්න දෙන්නේ නැහැ පුතාලට. හැබැයි මේකේ ෂෝට් නෝට් එක මම හදන්න දෙනවා වගේම තමයි ප්‍රශ්න වලට උත්තර ලියන විදිය ගැන මම ඔයාලට කියලා දෙනවා. ඒක අර රචනා ප්‍රශ්න වලට එහෙම උත්තර ලියන්න අද දැනට සාමාන්‍යයෙන් ඔයා වෙන කොලයක් එහෙම ගන්න වෙනවා පුතේ. ඔයාට ගෙදරට නිබන්ධන එනකන්. ඉතින් මේ ඔය විදිහට තමයි පුතේ අපිට නිර්වචනය පැහැදිලි කරගන්න පුළුවන් වෙන්නේ. ඔයා ගන්න හරිද පොඩි කොලයක්. දැන් ඔයාට මේ නිබන්ධනය හම්බුණාට පස්සේ මම නිබන්ධනය හදා ගන්න ඕන විදිය මම ඔයාට කියනවා. නිබන්ධනය හදන විදිය මම ඔයාට කියනවා ෂෝට් නෝට් එකේ. හරිද? දැනට ඔයා මොකද කරන්න ඕනේ? කොලයක් අරන් ව්‍යාපාර නිර්වචනය කියලා දාලා පුතේ හරි ව්‍යාපාර නිර්වචනය කියලා දාලා මෙන්න මේක ලියා ගන්න ඕනේ. ලියා ගන්න හැමෝම ව්‍යාපාර නිර්වචනය කියලා කියන්නේ මෙන්න මේක ලියා ගන්න හැමෝම. ලියාගෙන ඉවරුණාට පස්සේ මට yes කියලා මැසේජ් එකක් දාන්න. ඕක ලියා ගන්න මම ඔය ස්ක්‍රීන් එක මේවා කරා. ලියා ගන්න. මෙන්න පුතේ එන්න. පුතේ මෙතන මේ බලන්න ව්‍යාපාර වර්ග කරන්න පුළුවන් ස්වභාවය තමයි පුතේ මේ තියෙන්නේ. හොඳේ. ව්‍යාපාර වර්ග කරන්න පුළුවන් ස්වභාවය. මේ බලන්න. මම වාට ඒක මේවා කරන්න. මේ බලන්න ව්‍යාපාර වර්ගීකරණය තමයි මේ තියෙන්නේ. ව්‍යාපාර වර්ග කරන්න පුළුවන් කර්මාන්ත සහ වාණිජ්‍ය කියලා.
මම මේක ලියනවා හොඳේ. මම මේක මුලින්ම පෙන්නලා ඊට පස්සේ ලියනවා ඈ. sorry. කර්මාන්ත කොටස් දෙකයි ප්‍රාථමික කර්මාන්ත සහ ද්විතීයික කර්මාන්ත. කර්මාන්ත කොටස් දෙකයි ප්‍රාථමික සහ ද්විතීයික. වාණිජ්‍ය කොටස් දෙකයි වෙළඳාම සහ උපකාරක සේවා. ඔහොම තමයි ව්‍යාපාර වර්ග වෙන්නේ. දැන් මම ඔයාලට ලිය මේක පැහැදිලි කරන්න තමයි හදන්නේ. හොඳේ. right අපි බලමු. පුතේ ව්‍යාපාර කියන එක පුතා කොටස් දෙකකට බෙදෙනවා. පුතේ අපි ඔය මේ ඉස්සර ඉගෙන ගත්තනේ. ගොඩක් ඉස්සර ඉගෙන ගන්නකොට පුතේ ව්‍යාපාර කියන එක කොටස් තුනකට බෙදුනේ. ප්‍රාථමික නිෂ්කර්ෂක නිර්මාණක වාණිජ්‍ය කියලා. හොඳේ. දැන් මේක කොටස් දෙකකට බෙදලා තමයි නැවත ඒ කොටස් වලට බෙදෙන්නේ. කොහොමද? මේ ව්‍යාපාර කියන එක පුතේ කොටස් දෙකකට බෙදෙනවා. එකක් තමයි කර්මාන්ත, අනිත් එක තමයි වාණිජ්‍ය. එකක් තමයි කර්මාන්ත, අනිත් එක තමයි වාණිජ්‍ය. පුතේ මේ වගේ ප්‍රශ්න සෑහෙන ප්‍රමාණයක් අපි කරනවා. පුතාලා දැන් සමහරලාට තියරි ඉගෙන ගන්න පන්ති වලින් මේක කරලා නැතුව ඇති සමහරලාට. දැන් ඔය තියරි ඉගෙන ගන්න ළමයිගෙන් හදිස්සියවත් ප්‍රශ්නයක් ඇහුවොත් මේ මෙතනින් අහන්න පුළුවන් ප්‍රශ්නය. ව්‍යාපාරය යනු නිෂ්පාදනය හා සේවාවල එකතුවකි. පැහැදිලි කරන්න. කොහොමද ලියන්නේ? කියන්න බෑ. අන්න ඒක තමයි පුතා මේ රිවිෂන් එක වටින්නේ. සහ ඒක මෙහෙමයි රිවිෂන් එක වටින්නේ කියන්නේ රිවිෂන් සමහර රිවිෂන් වටින්නේ. දැන් මෙතන ඇත්තරම පුතේ අපි සෑම ලොකු දෙයක් කරනවානේ. තියරි හයි පොයින්ට් එකට උගන්වනවා. ඊට පස්සේ ප්‍රශ්න වලට කොහොමද උත්තර ලියන්නේ කියන එක කියලා දෙනවා. ප්‍රශ්න හැදෙන්නේ කොහොමද කියන එක කියලා දෙනවා. මේ විෂයේ තියෙන ගැඹුරු කොටස් මොනවද කියන එක පැහැදිලි කරනවා. පුතාලට මේ මුලින්ම සරලව කියලා දුන්නොත් පල්ලෙහාට තව ටික මේක ගැඹුරට පැහැදිලි කරනවා. හොඳේ. ඔය බලන්න ටික ලොකුවට මේක පැහැදිලි කරනවා. හරි. දැන් මම අර කිව්වේ ව්‍යාපාර කියන්නේ නිෂ්පාදනය හා සේවාවල එකතුවයි. පැහැදිලි කරන්න. දැන් කෙනෙක් හිතන්න පුළුවන් සමහරවිට ඕක ව්‍යාපාර නිර්වචනයෙන් දෙන්නේ කියලා නෑ. ව්‍යාපාර වර්ගීකරණය. දැන් ඔය වගේ ප්‍රශ්න අපි ඉස්සරහට කතා කරනවා පුතේ. තේරුණාද? හරි. දැන් සමහර ළමයි තියරි කොහේ හරි තැනක ඉගෙනගෙන තියෙනවා නම් මතක තියාගන්න දැන් ඒව ඇත්තටම කියනවා නම් ඒක කරගෙන යන්න. නමුත් මතක තියාගන්න මේ රිවිෂන් එකකින් වෙන්නේ හොඳට ප්‍රශ්න වලට උත්තර දෙන එක ලියන එක. ඔයාලට තියරිය එතන සෙට් වෙන්නේ නැත්නම් ඔයා රිවිෂන් එකෙන් මේක කරගන්න. මොකද මේකේ ෆුල් පැකේජ් එකක් යන්නේ. තේරුණාද කියන්නේ ෆුල් මේක කවර් වෙනවා ඔයාට. ඔයාට මම කියන දේ තේරෙනවද? එහෙනම් මතක තියාගන්න මේ ඔයා මේක මේ මොකද දැන් අර තියරි එකයි මොකද අර අපි තියරි එකේ අපි රිවිෂන් එකේ කතා කරන්නේ ලොකුවට ප්‍රශ්න කතා කරලා සිලබස් එකත් නැවත මේවා කරලා අපි ලොකු වැඩපිළිවෙලක් මෙතන යනවා. ඉස්සරහට බලා ගන්න පුළුවන් මේ කොහොමද වෙන්නේ කියලා. ඉතින් මම අර කිව්වේ දැන් ඔයාලා දැන් තව මාස 10යි විභාගෙට තියෙන්නේ. ඒතකොට දැන් අපේ තියරි එන ළමයි නම් මතක තියාගන්න දැන් මතකද නිෂ්පාදනය හා සේවාව කිව්වම දන්නව මොකද්ද මේකෙන් කියන්නේ කියලා. අන්න ඒ වගේ තේරුණා. දැන් ඔයා මතක තියාගන්න රිවිෂන් එකේ හැම දවසක්ම මගහැර ගන්න එපා. තේරුණාද? දිගටම ඉන්න හොඳේ. ඔයාට බැරිම අවස්ථාවකදී පමණක් ඔයාට පුළුවන් රෙකෝඩින් එක ගන්න. පුළුවන් තරම් මගෙත් එක්ක ඔන්ලයින් එකේ සම්බන්ධ වෙන්න. මම ඔයාලත් එක්ක හොඳට කතා කරලා මේ වැඩේ කරනවා පුතේ. තේරුණාද කියන දේ? හා එන්නකො පුතේ. දැන් මේ කර්මාන්ත කියන එක හරි කොටස් දෙකයි. කර්මාන්ත කියන එක කොටස් දෙකයි. පළවෙනි එක තමයි පුතේ ප්‍රාථමික කර්මාන්ත. මේ ළමයි. ඔයා දන්නවද මේ ප්‍රාථමික කර්මාන්ත කියන එක දැන් ඉස්සර කියලා කිව්වම ඔයා හිතන්න එපා මේ අර වැද්දාගේ කාලේ එහෙම කිව්වා කියලා. එහෙම නෙවෙයි. ඉස්සර කියලා කියන්නේ අවුරුදු 10කට 15කට වගේ කලින්. අවුරුදු 10කට 15කට කලින් ඔයා ඉපදිලාද? 2000 කීයද ඔයා 2007 නේ සමාවෙන් 2007ද 2008ද 6ද 90 ගණන් වලද නෑනේ 2006 නේ. ඒතර 2006 නම් ඔයා ඉපදිලා 2007ද 2007. ඒතර 2007 කියලා කියන්නේ නෑනේ චූටි නේ ඔයාලා. චූටි බබාලා. එතකොට දැන් ප්‍රාථමික කර්මාන්ත වලට පුතේ අපි කියනවා නිෂ්කර්ෂක කර්මාන්ත කියලා. මොනවා කියලාද කියන්නේ? නිෂ්කර්ෂක කර්මාන්ත. මොනවද? නිෂ්කර්ෂක කර්මාන්ත කියලා තමයි කියන්නේ. ඔන්න බලන්න. නිෂ්කර්ෂක කර්මාන්ත. වැරදුනා. මෙන්න මේ නිෂ්කර්ෂක කර්මාන්ත.
නිෂ්කර්ෂක කර්මාන්ත. ඊට පස්සේ ද්විතීක කර්මාන්ත වලට ඒත් ගොඩාක් ඉස්සර ඈත අතීතේ අර මතකද සිංහල 11 වසරද කියන්නේ මොනවාද මේ අතීතයේ එකල බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙක් වාසය කරන කල්හි ජානක බණ්ඩාර BS ඉගැන්වීමට යෝජනා කරය. තේනවා. අර මතකද ඉස්සර කියන සිංහල සාහිත්‍යෙම අතීතයේ එකල දවසක බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙක් වාසය කරන කල්හි සිංහල 11 වසර තිබ්බේ. ද්විතීක කර්මාන්ත කියලා කියන්නේ නිර්මාණක කර්මාන්ත. නිර්මාණක කර්මාන්ත. නිර්මාණක කර්මාන්ත. එතකොට ওই විදිහට මතක තියාගන්න ප්‍රාථමික කර්මාන්ත සහ ද්විතීක කර්මාන්ත ලෙස කර්මාන්ත කොටස් දෙකයි. හරි? එතකොට ප්‍රාථමික කර්මාන්තයි ද්විතීක කර්මාන්තයි කියන එකට කියන වෙනත් නම් පුතේ ඔය. ප්‍රාථමික කර්මාන්ත සහ ද්විතීක දැන් මොකක්ද කියන්නේ? දැන් ඔයාලගේ ගෙදර තාත්තා මොනවා හරි වැරද්දක් කරා මොකද කියන්නේ? මොනවා හරි වැරද්දක් කරා මොකද කියන්නේ තාත්තා? තාත්තා බයිනෝ. උඹ හැදුවට වැඩිය හොඳයි හරක් පට්ටියක් හැදුවා නම් කියලා කියනවා. නේද? තාත්තා කියන්නේ නැද්ද එහෙම? වැරද්දක් කරාම කියනවා නේද? ඉතින් හරිනේ කියන එක සාධාරණයිනේ. ඇයි? ඔයාලා ඉතින් තාත්තා ටීවී බල ඉන්නකොට තාත්තගෙන් රිමෝට් එක උදුරගෙන රිමෝට් එකෙන් ටීවී එක ඔෆ් කරලා දුවනවා. ඉතින් තාත්තට මල පයින්නේ නැද්ද? තාත්තා පස්සෙන් පන්නනවා. අම්මගේ වැඩක් කියන්නද? අම්මා හොඳට උය උය ඉන්නවා. මේ ගෑල්ලා මේ කරන වැඩ. අම්මා උය උය ඉන්නකොට හරි මොකද කරන්නේ? මස් එකක් හදන්නේ. කෙලින් මොකද කරන්නේ? හරි අත දාලා කනවා මස් කෑල්ලා. අද අම්මට තරහ යන්නේ නැද්ද? හට්ටියෙන් ගහන්න හිතන ඔළුවට. ඒතර ඔළුව නැහැ ඔළුව වෙනුවට හට්ටිය විතරයි තියෙන්නේ. ඒතර මතක තියාගන්න අර දෙපැත්තට අර මොනවද? අර කුඹුරු වල වගේ මෙහෙම S2ක් තියලා නහයක් තියලා කටක් තියලා එහෙම තමයි ඔයාට ඉන්න වෙන්නේ. තේරුණාද? එතකොට අර තාත්තත් කියනවනේ උඹ හැදුවට වැඩිය හොඳයි හරක් පට්ටියක් හැදුවා නම් අර නම් කියන්නේ ගෝනාමී හරක කියලා තාත්තලා කියනවා සමහරවිට. ඒ ආදරයට හොඳේ. තාත්තගේ ආදරය තාත්තලා පෙන්වන්නේ අම්මගේ ආදරය අම්මා පෙන්වන්නේ පැහැදිලිද? අන්න ඒ වගේ. ඉතින් මතක තියාගන්න ප්‍රාථමික කර්මාන්තවලට ගුණා කියලා කියන්නේ ප්‍රාථමික කර්මාන්තවල නිෂ්කර්ෂ කර්මාන්ත කියලා කියන්නේ හොඳේ. ප්‍රාථමික කර්මාන්තවලට ගුණා කර්මාන්ත කියලා එහෙම කියන්නේ. ප්‍රාථමික කර්මාන්තවල නිෂ්කර්ෂ කර්මාන්ත. ද්විතීක කර්මාන්තවලට මොනවාද? නිර්මාණ කර්මාන්ත. වාණිජ්‍යයට තෘතීක නිෂ්පාදනය කියලා කියනවා. තෘතීක නිෂ්පාදනය. වාණිජ්‍ය කොටස් දෙකයි. එකක් තමයි වෙළඳාම අනිත් එක තමයි උපකාරක සේවා. මේවා ඉස්සරහට කතා කරනවා උපකාරක සේවා කියන්නේ මොනවද කියලා. උපකාරක සේවා. ඔන්න ඕක තමයි පුතේ ව්‍යාපාර වර්ගීකරණය. එන්න මගෙත් එක්ක එකපාරක් කියමු. කො බලන්න එන්න හැමෝම ව්‍යාපාර කොටස් දෙකයි ජානකසට උගන්වන්න. එක මොකද්ද? දෙක මොකද්ද? right. කර්මාන්ත කොටස් දෙක එක මොකද්ද? හරි. දෙක මොකද්ද? ප්‍රාථමික කර්මාන්ත වලට කියන තව නමක් මොකද්ද? very good. ද්විතීක කර්මාන්ත වලට කියන තව නමක් මොකද්ද? very good. වාණිජයට කියන වෙන නමක් කියන්න බලන්න. තෘතීක නිෂ්පාදනය මොකද්ද? තෘතීක. දැන් සමහරු ලියනවා මේ ඉයන්න නැතුව. එතකොට තෘතීක වෙන වැරදි ඈ. තෘතීක. වාණිජ්‍ය කොටස් දෙක පළවෙනි එක මොකද්ද? very good. දෙවෙනි එක මොකද්ද? very good. ඔන්න ඕක තමයි ව්‍යාපාර වර්ගීකරණය. කෙනෙක් අහන්න පුළුවන් මගෙන් ප්‍රශ්නයක් මෙහෙම. සර් මේ අර වර්ගීකරණයේ උට යටින් තව දේවල් තියෙනවා නේද? ප්‍රාථමික කර්මාන්ත. ඔව්. නමුත් ඔයා මතක තියාගන්න ව්‍යාපාර වර්ගීකරණේ මේක ප්‍රමාණවත්. තේරුණාද? ඔයාට ඕන්නම් මේක ලියාගන්න පුළුවන්. ඕන්නන් නෙවෙයි ඕනේ දැන් ලියාගන්න ඕනේ මේක. නමුත් ව්‍යාපාර වර්ගීකරණයට අදාළව ඔයාට ලියන්න තියෙන ඒ කියන්නේ ඔයාට මෙන්න මේ ටික ලිවීමත් ඇති. මේක ලියලත් ඇති. තේරුණාද? අපි මේක විතරක් ලියාගමු. හරි. දැන් ඔයාගේ නිබන්ධනයේ පුතේ ඒක ලියන්න තියෙනවා. තේරුණාද? ඔයාගේ PDF එකේ ඒක ලියන්න තියෙනවා පුතේ මේ බලන්න. ඔයාට එන නිබන්ධනයේ මේක ලියන්න තියෙනවා මේ බලන්නකෝ. මේ තියෙන්නේ. මේ තියෙන ලියන්න කොටසක්. හොඳ පුතාලා වගේ මේක ලියාගන්න. මම මේක ස්ක්‍රීන් එක මේව කරන්න. ලියාගන්න මේක. කොහෙන්න හැම ළමෙක්ම. හරි. ඊට පස්සේ තියෙන ප්‍රශ්නේ මොකද්ද?
ඊට පස්සේ පුතේ වාණිජ්‍ය වෙළඳාමට වඩා පුළුල් වූ දෙයක්ලු. මේක ඉතාමත්ම වැදගත් හොඳේ. වාණිජ්‍ය කියන එක වෙළඳාමට වඩා වැඩි දෙයක්ලු. වාණිජ්‍ය කියන එක වෙළඳාමට වඩා පුළුල් දෙයක්. හරිද? නමුත් වෙළඳාමක් නොමැතිව වාණිජ්‍යක පැවැත්මක් නොමැත. හරි. දැන් අපි මේක ඉගෙන ගන්න ඉස්සෙල්ලා මේ නිර්වචනයේ තියෙන සංකල්ප දෙක ඉගෙන ගනිමුකෝ. මොකක්ද? වාණිජ්‍ය කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගනිමු. වෙළඳාම කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගනිමු. එතකොට ඔයාලට මේක පොඩ්ඩක් ක්ලියර් වෙනවා. හරිද? රයිට්. මම අඳිනවා ඔයාව. මේ තමයි ඔයා. මට ඉතින් ලස්සනට චිත්‍ර නම් අඳින්න බෑ හොඳේ. කැත වුණාට ගණන් ගන්න එපා. ඔන්න ඔයා. දැන් ඔයාට ඕන වෙනවා ඔයා හොඳට ලස්සනට ඇඳලා නේද? මම ලස්සනට ඔන්න ඔයා ඇඳම මට පුළුවන් උපරිමයෙන්ම මම සාධාරණයක් කරා ඔන්න හොඳේ. දැන් ඔයා හිතන්නකෝ හරිද? ඔයාට ඕන වෙනවා පොතක්. ඔයාට ඕන වෙනවා පොතක්. පොතක් ඕන වෙනවා ඔයාට. තේරුණාද කියන දේ? ඔයාට පොතක් ඕන වෙනවා. හරි? ඔන්න අහගෙන ඉන්න. දැන් ඔයා ගාව මේ පොත ගන්න හරිද? ඔයා ගාව මේ පොත ගන්න සල්ලි තියෙනවා රුපියල් 100ක්. අපි පොත මේ අනිත් පැත්තට දාමු. රුපියල් 100ක්. මේ තමයි මුදලාලි. ඇයිස මුදලාලිට බඩක් තියෙනවනේ කොහොමත් පුතේ. අපි කියන්නේ ඔය බඩ මුදලාලි කියලා නේද? ලොකු බඩක් තියෙනව ඇයි? තවසම පුටුවේ ඉඳගෙනනේ. අපෙන් ආන මොනවාද ඕනේ? පොතක් ගන්න ආවේ. හරි පොත් නෑ. පොත්වල කොළ තියෙනවා. අනේ වගේ. මතකද අර මුදලාලි බඩ මුදලාලි කියලා නිකන් අපේ ගමේ ඉන්නවා බඩ මුදලාලි කියලා එක්කෙනෙක්. තේරුණාද? එහෙම තමයි කතා කරන්නේ. මොන හරි ගන්න ගියා මොකටද ආවේ? කියනොන කඩේ උස්සන් යන්න ආවේ. එතකොට ඩක් ගාලා පුටුවෙන් නැගිටි. පොතක් ගන්න ආවේ මුදලාලි මාමේ. මොන පොතක්ද? එන්නේ එහෙම තමයි කතා කරන්නේ. ඒතර දැන් මෙතන ඔයා හිතන්නකෝ දැන් මේ පුද්ගලයා ගාව පොත තියෙනවා කියලා. පොත තියෙනවා. හරි. දැන් මට ඔයා කියන්න බලන්න. ඔයා ගාව තියෙන දැන් මේ ඔයා හොඳේ. මේ ඔයා. මේ වෙළඳාම් පැහැදිලි කරන්නේ. මේ තමයි මුදලාලි. හරි? මුදලාලි. ඒතර ඔයා තමයි පොත මිලදී ගන්න පුද්ගලයා. ඔයා පොත මිලදී ගන්නව නම් හරි? ඔයානේ ගැනුම් කරු වෙන්නේ. ඒතර මෙයා තමයි කවුද විකුණුම් කරු? මෙයා තමයි විකුණුම් කරු. ඔයා තමයි ගැනුම් කරු. දැන් මට කියන්න බලන්න පොත තියෙන්නේ ඔයා ගාවද? නැත්තම් පොත තියෙන්නේ විකුණුම් කරු ගාවද? නැත්නම් මුදලාලි ගාවද? මුදලාලි ගාව තියෙන්නේ. ඔයා ගාව මොකද්ද තියෙන්නේ? සල්ලි තියෙන්නේ නේ. අන්න බලන්න හරි. දැන් සල්ලි දීලා පොත ගන්නවා. සල්ලි වල අයිතිය මාරු වෙනව නේද විකුණුම් කරුට? ඇයි දෙයනේ සල්ලි දීලානේ ගන්නෙ අපි. සල්ලි දීලා ගන්නකොට ඔයා ගාව තියෙන සල්ලි මාරු වෙන්නේ නැද්ද? මාරු වෙනවනේ. අන්න බලන්න එයා ගාව තියෙන පොත මාරු වෙනවා අපිට. අන්න බලන්න අයිතිය මාරු වෙනවා. අයිතිය මාරු වීමක් සිද්ධ වෙනවා. ඔයා පොත මිලදීගෙන අරන්ද නැත්නම් පොත විකුණලාද? පොත මිලදීගෙන අරන්. ඔයා පුතේ සල්ලි දීලා පොතනේ ගන්නෙ. අන්න පොත මිලදීගෙන අරන්. අන්න මිලදී ගැනීමක් වෙලා. ඒ වගේම තමයි පොත ඔයාට මොකද කරලා තියෙන්නේ? විකුණලාද නැත්නම් මුදලාලි ආයේ පොත සල්ලි දීලා අරන්ද? පුතේ මුදලාලි පොත මොකද කරලා තියෙන්නේ? විකිණීමක් කරලා තියෙනවා. අන්න බලන්න විකිණීමක් කරලා තියෙනවා. මේක තමයි සිද්ධිය. මේ සමස්ත ක්‍රියාවලිය තුල අයිතිය මාරු වෙලා තියෙනවා. මිලදී ගැනීමක් සිද්ධ වෙලා තියෙනවා. විකිණීමක් වෙලා තියෙනවා. පොත දීලා සල්ලි දීලා පොත ගන්නකොට අයිතිය මාරු වෙනවනේ. මිලදී ගැනීමක් වෙලා තියෙනවා. විකිණීමක් වෙලා තියෙනවා. එතකොට ඔය සිද්ධියට අදාළව මම ලිව්වොත් අයිතිය නැත්නම් අපි කියනවා හිමිකම කියලා.
අයිතිය මාරු වීම ධන මිලදී ගැනීම ධන විකිණීම. ඔයා දන්නවද මේ මොකක්ද කියලා? ඔයා රූප සටහන මතක් කරගන්න. ඔයා පොත ගන්න සල්ලි දෙනවා, අයිතිය මාරු වෙනවා. ඔයාට පොත එනවා, සල්ලි මුදලාලිට යනවා. අයිතිය මාරු වීමත් සමග මිලදී ගැනීම සහ විකිණීම. අයිතිය මාරු වීමත් සමග මිලදී ගැනීම හා විකිණීම. අයිතිය මාරු වීමත් සමග මිලදී ගැනීම සහ විකිණීම. අපි කියනවා වෙළඳාම කියලා. වෙළඳාම කියන්නේ අයිතිය මාරු වීමත් සමග මිලදී ගැනීම හා විකිණීම. මෙන්න මේ වෙළඳාම කොටස් දෙකකට බෙදෙනවා. මෙන්න මේ වෙළඳාම කොටස් දෙකකට බෙදෙනවා. එකක් තමයි දේශීය වෙළඳාම, අනිත් එක තමයි විදේශීය වෙළඳාම. ඒ කියන්නේ රට තුල සිදුවන වෙළඳාම, රටින් බාහිරව සිදුවන වෙළඳාම. දේශීය වෙළඳාම සහ විදේශීය වෙළඳාම. වෙළඳාම යනු අයිතිය මාරු වීමත් සමග භාණ්ඩ හා සේවා මිලදී ගැනීම හා විකිණීමයි. ඔයාට මෙන්න මේ රූප සටහනින් එක තව දුරටත් පැහැදිලි වෙනවා. මොකද්ද? මෙන්න මේ රූප සටහන බලන්න. මේ රූප සටහන දැක්කම ඔයාට පේනවා A සහ B කියලා පුද්ගලයෝ දෙන්නෙක් ඉන්නවා. A ගාව සල්ලි තියෙනවා, B ගාව යම්කිසි උපකරණ තොගයක් තියෙනවා. එතකොට A කියන කෙනා සල්ලි දීලා මේ කියන උපකරණ තොගේ ගන්නවා. මිලදී ගැනීමක් හා විකිණීමක් වෙනවා. අන්න බලන්න, අයිතිය වෙනස් වීමක් වෙනවා. දැන් ඔයා බස් එකේ යනවා. නැත්තම් අපි තුමු කෝච්චි යනවා කියලා. කෝච්චි යනකොට හරි මේ ටිකට් එක ගන්නකොට ආ කියනවා මේ කොන්දොස්තර මහත්තයෝ මට ටිකට් එකක් දෙන්න. ආයා මොකද කරන්නේ? ටක් ගාලා අර තට්ටිය පෙරලගෙන මේවා කරගෙන යනවා. කොහමද මහතෙක් කෙනෙක් එහෙම සෙට් වුණොත් උතන? කොන්දොස්තර මැරිලා තමයි වැටෙන්නේ. ඊට පස්සේ නිවුස් වල යයි, හිරු නිවුස් වල කොහමත් යන්නේ. හරි. බස් රථයක මිනිස් මහත කෙනෙක් සමග තෙරපි, හරි, කොන්දොස්තර මියයයි. ඔක තමයි නිවුස් එක කියන්නේ. බස් එකේ මහත තඩි කෙනෙක් හරි කොන්දොස්තර සමග ගැටි කොන්දොස්තර පරලොවයයි. හරි. මගියා බසින් සමාවෙන මගියා බස් රථයෙන් බැස දිවයයි. ඔයා දිව ගිහිල්ලා මතක තියාගන්න අරුගේ පණ ගිහිල්ලා. අන්න ඒකයි වෙලා තියෙන්නේ. ඉතින් ඔය විදිහට මතක තියාගන්න, ඒ කියන කෙනා සල්ලි දීලා මේ ටික ගන්නවා. මෙයා මොකද කරන්නේ? සල්ලි ටික ගන්නවා. අයිතිය වෙනස් වෙනවා. මෙතන මිලදී ගැනීමක් වෙනවා, මෙතන විකිණීමක් වෙනවා. ඕකට තමයි අපි කියන්නේ වෙළඳාම කියලා. කෝ බලන්න වෙළඳාම කියන එක පැහැදිලි ළමයි. yes කියලා මැසේජ් එකක් දාන්න බලන්න. අපි ප්‍රශ්නෙට යමු මේ තියරි ටික ඉගෙනගෙන. හැමෝම දාන්න ඕනේ. හරි. දැන් ඔයා ෂෝට් නෝට් මොකක් හරි කොලයක වට ටියුට් එක හම්බුනාට පස්සේ මම මේ ෂෝට් නෝට් එක දෙන්නම්. ඒ කියන්නේ ෂෝට් නෝට් එකේ මම කරන විදිය මම ඔයාලට කියන්නම්. ටියුට් එක හම්බුනාට පස්සේ 10ට කලින් ටියුට් ටික ගන්න ලෑස්ති කරගන්න. මෙන්න මේක ඇඳගන්න. මේක ඇඳගන්න. ඕක ඇඳගන්නකෝ.